වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා වෙනද වගේම මගේ YouTube channel එකට. අද මම හදන්නේ චොකලට් කේක් එකක්. ඉතින් ඒක අයිසිං කරන හැටිත් මම ඔයාලට අද පෙන්නනවා. වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. දැන් මම මේ හදන්නේ කේක් එක හදන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කිරලා ගන්න එක. ඉතින් ඔයාලටත් මේ වගේ කිරන මණෙන එකක් තියෙනවා නම් ඒක ලේසියි ඔයාලට. ඉතින් කිලෝ එකක කේක් එකක් තමයි මම අද හදන්නේ. දැන් මම සීනි, බටර්, කේක් පිටි, කොකෝ පවුඩර් ඒ වගේ මේ හැම දෙයක්ම කිරලා තමයි දැන් ගන්නෙ. ග්‍රෑම් 250 තමයි අපිට ඕන වෙන්නේ. ඒක බීට් වෙන අතරතුර මම කොකෝ පවුඩර් ටික කිරා ගත්තා. ඒකත් ග්‍රෑම් 25ක් වගේ ඕනේ. එතකොට ඔයාලට බිත්තරත් ලොකු බිත්තර නම් බිත්තර 4ක් වගේ ඇති. පොඩි බිත්තර නම් බිත්තර 5කට යන්න. බීට් කරන අතරතුර ඔයාලා බීට් එක නවත්තලා ඉවර වෙලා මේ වගේ හැන්දකින් බැටර් එක කවලම් කරන්න. මොකද සීනි ටික යටට බහින නිසා. මොකද හරියට බීට් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ බිත්තරේ දදා හිමින් බීට් කරගන්න ඕනේ. මේකේ අර සීනි කැට ටික දිය වෙනකම්ම. දැන් මම හදන්නේ පිටි ටික හලා ගන්න. මේකට කොකෝ පවුඩර්යි බේකින් සෝඩා තේ හැන්දයි බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරලා හොඳට මේක හලා ගන්න. දැන් මම අර හලාගත්ත පිටි ටික කේක් බැටර් එකට දදා ටික දදා මේක හිමීට කවලම් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේක හැන්දෙකිනුත් කරගන්න. මම බීට් එකෙන්ම කරනවා. ඒකත් බීට් එකෙන් ඔයාලා කරනවා නම් බීට් එකේ ස්පීඩ් එක එකටම දාලා බීට් කරන්න. මම වැනිලා තේ හැන්දි දෙකකුත් මේකට එකතු කරගත්තා. ඒක රස අනුව ඔයාලට එකතු කරගන්න පුළුවන්. දැන් මගේ බැටර් එක ලෑස්ති. මෙන්න මේ වගේ ලස්සන චොකලට් පාට බැටර් එකක් ඉන්න ඕනේ. මේ කේක් එක මම ටිකක් ෆ්ලැට් එකට හදන නිසා මම පළල වැඩි ට්‍රේ එකක් තමයි තෝරගත්තේ. මට මේකේ කියන්න අමතකුණා මම මේ කේක් එකට ෆ්‍රෙෂ් මිල්කුත් දැම්මා. ඔයාලට කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්. ඒක ඕනමයි කියලා නැහැ. බැටර් එක මේ වගේ කේක් ට්‍රේ එකට දාගෙන නීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක oven එකට දාන්න. ඔයාලා කේක් එක oven එකට දාන්න කලින් විනාඩි 10ක් ප්‍රී හීට් කරගත්ත oven එකට තමයි ඔයාලා කේක් එක දාන්න ඕනේ. ඔයාලා කැමති විදියකට මේක මැද සෑන්ඩ්විච් කරගන්න පුළුවන්. මම මේකට චොකලට් අයිසින් එක වගේම මම ඊට අමතරව ඩබල් බොයිල් කරපු චොකලට්ුත් මෙල්ට් කරලා ඉවරලා මම මේකට එකතු කරා. මොකද එතකොට තවත් රස වෙන නිසා. චොකලට් චිප්ස් එහෙමත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේවා අනිවාර්ය නැහැ. ඔයාලගේ ගෙදර ඔයාලට තියෙන දේවල් වලින් ඔයාලා මේක රසවත් කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මම මේක වටේ කවර් එක කරේ බටර් ක්‍රීම් එකෙන් බටර් අයිසින් එකෙන්මයි. ඒක මම මේ විදිහට තමයි එකත් කරගත්තේ. මම මේ ෆස්ට් කෝඩ් එක ගාලා ඉවර වෙලා සෙකන්ඩ් කෝඩ් එක ගන්න තමයි මේ හදන්නේ. ෆස්ට් කෝඩ් එක ගාලා ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තිබිලා ආයෙ විනාඩි 10ක් 20කින් විතර එළියට අරගෙන මේ විදිහට නීට් කරගන්න පුළුවන් කේක් එක. එතකොට හොඳ නීට් එකක් එනවා කේක් එකේ. කේක් එක මම තවත් ලස්සන කරගන්න රසවත් කරගන්න ඕන හින්දා චොකලට් මම ඩබල් බොයිල් කරලා ගත්තා. ඒක තමයි මම දැන් මේ කේක් එක වටේට ඩ්‍රිප් එකක් විදියට දාන්නේ. ඔයාලට පුළුවන් පයිපින් බෑග් එකක් චූටියට කපලා චූටියට කොන කපන්න එතන. කැපුවට පස්සේ ඒකට ඔයාලගේ ඩබල් බොයිල් කරපු චොකලට් ටික දාලා ඕවගේ ලස්සනට නීට් එකට ඩ්‍රිප් කරගන්න ඔයාලට පුළුවන්. ඒක හරිම ලස්සනයි. කේක් එකේ උඩ ලස්සන කරන්න මම ගත්තේ එක ජාතියේ චොකලට්ස් වර්ග කීපයක්. ඉතින් ඔයාලට පුළුවන් මේවම ඕන නැහැ. වෙන චොකලට් හරි වෙන විදිහකට හරි ඔයාලට මේක ඩිසයින් කරගන්න පුළුවන්. මම ගත්තේ චොකලට් නිසා මම දැන් ඒ ටිකෙන් තමයි මේ ඩෙකරේෂන් එක කරන්න යන්නේ. අපි බලමු කේක් එක හදලා ඉවරනාට පස්සේ කොච්චර ලස්සනට තියනවද කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ ඔයාලට බලන්න ඕන නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මගේ YouTube channel එකත් එක්කම. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් මම දිගටම අරගෙන එන්න.
අපේ දැන් කේක් එක මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අදට ගිහින් එන්නම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් දවසක හම්බ වෙමු.